මලයා සිද්ධ වෙන දේවල් අපිට වළක්වන්න බෑ මලයා. එයා ගියාට පස්සේ මට ජීවිතයක් නෑ කළුවයි. බණ්ඩාරයට වෑන් එක අරන් දීලා තියෙන්නේ සමන්තා. දෙන්නත් එක නුවර ගිහිල්ලා තියෙනවා. සුමතර මේ දරුවෝ ගැන හිතුවත් ඒකිට බඩේ ඉන්න දරුවව රැක ගන්න ඕන වුණා මල්ලි. අනික උඹ වුණත් කියපන් උඹ කැමතිද බණ්ඩාරයේ ළමෙක් හදාගන්න? අන්න ඒකනේ මලයා කියන්නේ. යකෝ අපි කොහොමද හරියටම කියන්නේ? ඒකේ බඩේ ඉන්නේ බණ්ඩාරයේ ළමෙක් කියලා. ඈ? යකෝ උඹලා පෞල් ජීවිතයක්. අන්න ඒක තේරුම් ගනි. ආදරේ හොයන පිරිමිත් ඉන්නවා කළුවයි.